කිසිම කෙනෙක්ට පුළුවන් ද තව කෙනෙක්ට ආදරය දෙන්න? දැන් අවබෝධයෙන් කියන්න ඕනේ ඇයි බැරි කියලා. මෙන්න මේ හිත මේ හිතේ උදා වෙන මේ හිතක් මේ තියෙන උදා වෙච්ච මේ හිතේ පින්වතුනි හැංගෙනවා තමන් කියලා කෙනෙක්ව. ඒකට අපි කියනවා ಜಾති කියලා. මේ හිත මෙන්න මේ කය දිහා බලද්දී මේක සතර ධාතු කයක් විතරයි. මෙන්න මේ කය දිහා බලද්දී මේ හිතේම හට ගන්නවා තව එකක්. අපි ඒකට කියනවා ಜಾති ධර්ම කියලා. ඒක හටගත්තේ මේ හිතේම තමයි. ඒ හටගත්තේ මේ හිතේ හටගත්ත ಜಾති එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේකේ කොපියක් ගහගෙන මෙතන පේස් කරා නෙමෙයි. මේක පොඩ්ඩකට ඉල්ලගත්තත් නෙමෙයි. මේක දිහා බලාගෙන ඇඳත් නෙමෙයි. මේකයි මේක අතර කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. මේක හටගත්තේ මෙතන හේතු තිබ්බ නිසායි. මේක හටගත්තේ මෙතන හේතු තිබ්බ නිසායි. මේකත් සම්භූතයක් මේකත් සම්භූතයක්. එහෙනම් දැන් මට කියන්න. මෙයා ප්‍රකාශයක් කරොත් මං අන්නේ මං කියන කොතන තියෙන? ඔය තියෙන. දැන් වාක්‍ය කම්ප්ලීට් කරමු බලන්න. මං කොහෙද තියෙන්නේ? නෑ. ඔබ කොහෙද ඉන්නේ? ඔබ කොහෙද ඉන්නේ? නෑ. මං ඔබට ආදරේ. දැන් මොකක්ද ඒ කිව්වේ? දැන් මොකක්ද ඒ කිව්වේ? ඇත්තට මේ කියලා දෙන්නේ මොකක්ද? මං මටම ආදරේ. මේ මනුස්සයා මොකක්ද දැන් කියන්න ඕනේ? අර කොල්ලෝ කියන්නේ මට පාන්දෝයි කියලා නේද දන්නේ. මෙයාට මොකද දුන්නා? දව හොඳ අවබෝධයෙන් දකින්න බෑ. ඒක කියන්නේ මේවට අහු වෙන්න එපා. මේවට අහු වෙන්න එපා. මේ ලෝකේ ඔබට කිසිම කෙනෙක් ආදරය කළා නැහැ. දැන් මෙයා ආර්ය වෙනකොට වෙන දේ මම කියන්නම් ඔබට දා චුට්ටකින්. නැත්නම් ඔබට හිතෙයි මේ මිනිස්සු රාණිකර වංචාවනේ මේ කරන්නේ කියලා. ඒ කියන්නේ මේ හොඳ මිනිස්සෙක් ඇත්තම නැද්ද මේ ලෝකේ කියලා. ඔක්කොම බොරුකාරයෝ. මම දා චුට්ටෙන් කියන්න. ආර්ය වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. මේ මනුස්සයා ආර්ය වෙනකම්ම පින්වතුනේ අරුණතරේ සෝතාපන්න ඵලයවත් සාක්ෂාත් කරනකම් මෙයාට හිතෙන්නෙම මෙයාත් ඉන්නවා මෙයා ඉන්නවා කියලා. ඔಮ್ಮම හිතෙන්නේ. ඇත්ත මොකද්ද? එයත් නැහැ මෙයත් නැහැ. හැබැයි හිතෙන්නේ මාත් ඉන්නවා මෙයාත් ඉන්නවා. දැන් මේ මෙයා කියන එක හැදෙන්නේ මේ හිතේ. හැබැයි මෙයාට හිතෙන්නේ මේ හැදෙන කෙනා කොහේ ඉන්නවා කියලාද? මේ ඉන්නේ මේ. මං ඉන්නේ කොළඹ. මෙයා ඉන්නේ ගාල්ලේ. මං ආදරය කරන කෙනා ඉන්නේ කොහෙද? ගාල්ලේ. මෙහෙට අපිට ඇඩ්‍රස් දාන්න ඕන ගාල්ල කියලා. අපිට තේරෙනවද කොච්චර ආදරයකින්ද ඔබට මම මේක කියලා දෙන්න කියලා පින්වතුනි? තේරෙනවද? නෑ ආදරය වෙනස් ආදරයක්. එතන මං එන්නම් තා චුට්ටකින්. නෝ ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න. මොකද ඔබ ජීවත් වෙන්නේ මේ ලෝකේ නිසා. මෙතනින් ගිහපු ගම ඔබ වැටෙන්නේ මේ ලෝකෙට. ඔබට මගුල් පොරොන්දම් බලන්න ඉන්නේ මෙන්න මේ ලෝකෙන්. ඔබ විවාහ වෙලා ඉන්නෙත් මේ ලෝකේ. ඔබ දරුමලු හැදුවෙත් මේ ලෝකේ. ඔබට යාළුවෝ ඉන්නෙත් මේ ලෝකේ. ඔබ වැඩට යන්නෙත් මේ ලෝකේ. අසල්වැසියෝ ඥාතියෝ ඔක්කොම ඉන්නේ මේ ලෝකේ. මේ ලෝකේ ඉන්න නිසා පින්වතුනි මේ දෙගොල්ලම හැම වෙලාවෙම කතා කරනවා.
සමහරට මෙයා කියයි එයා නම් මට try කරනවා මට නම් ඒක පෙන්වන්න බෑ කියලා. දැන් බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. ඔන්න මෙයාගේ හිත. හරි. ඒතර අපි කියමු මෙයා මං ඔබයි තියනවනේ මෙතන හරි. දැන් පළවෙනි කෙනා මොකද කියන්නේ? ඔන්න ඕකනේ. දෙවෙනි කෙනා කියනවා ඔන්න ඕක. මට නෑ මනස පෙන්වන්න බෑ කොයිලා එතනවා මගේ නම්බර් ඉල්ලගෙන කැමතිද මම පෙන්වන්න බෑ මම පෙන් දෙද්ද මම පෙන්වන්න බෑ දැන් මගේ මොන එපා වෙලා තියෙන මට මේ මනස කියලා දැන් වෛරයකුත් හටගෙන තියෙන හිතේ. හරි දැන් මම හිතනවා මම එයා කියන මට පෙන්වන්න මම වෛරයක් හටගෙන තියෙනවා අයියර කියලා ගස්සවන්න ඕනේ. හරි දැන් මං ඔබට වෛර කරනවා. මංකෝ නෑ. දැන් මම කල්පනා කරනවා අරයව. එයාව කල්පනා කරද්දි කොහෙද එයාව හැදෙන්නේ? ඒත් හිතේම තමයි. දැන් මට කියන්න බෑ නේනම් මංකෝ මෙතන ඔබකෝ මෙතන එහෙනම් වෛරයකෝ. එහෙනම් ඇගේ වෛරයෙන් ඇගේ වෛරයෙන් ඔබව නැසිය හැකිද? පුළුවන්ද? බෑ. ඔහුගේ ප්‍රේමයෙන් ඔබව සූපත් කළ හැකිද? ඒත් බෑ. මොකද ওই දෙකම ඒ හිත් වලට පමණක් සීමා වෙච්ච හැඟීම්.